අද ඔයාලා එකතු වෙලා තියෙන්නේ වර්ගඵලය හා පරිමාව පාඩමේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඔයාලා 10 11 වෘත්තය ගැන ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවානේ. ඉතින් බලමු ඒ දේවල් උනේ කොහොමද කියලා. ඔයාලා දන්නවා වෘත්තයක හරිමැද පිහිටි ලක්ෂයට අපි කියනවා වෘත්තයේ කේන්ද්‍රය කියලා. වෘත්තයේ කේන්ද්‍රය කියලා. ඒ වගේම මේ තියෙන වෘත්තයේ වටේ දිගට එහෙම නැත්නම් වෘත්තයේ සීමාවට අපි කියනවා වෘත්තයේ පරිධිය කියලා. අපි ඒක C වලින් තමයි හඳුන්වන්නේ. හරි. මෙන්න මේ කේන්ද්‍රයේ සිට පරිධියට තියෙන දුර. කේන්ද්‍රයේ සිට පරිධියට තියෙන දුරට අපි කියනවා වෘත්තයේ අරය කියලා. මොකද්ද? වෘත්තයේ අරය කියලා. ඒ වගේම මෙන්න මේ පරිධියේ එක ලක්ෂයක සිට කේන්ද්‍රය හරහා පරිධියේ අනිත් ලක්ෂය යා කරන රේඛාවට අපි කියනවා වෘත්තයේ විස්කම්භය කියලා. විස්කම්භය කියලා. අපි අරය R වලින් වගේම විස්කම්භය D වලින් තමයි හඳුන්වන්නේ. ඉතින් ඔයාලා දන්නවද වෘත්තයක පරිධිය හොයන සූත්‍රය? එහෙම නැත්නම් වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය? ඔයාලා ඉගෙනගෙන තියෙනවා වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය තමයි 2πr කියන්නේ. ඒ වගේම වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි πr වර්ගය කියන්නේ. හරි. අපි බලමු මෙන්න මේ πr වර්ග කියන සූත්‍රය කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා වෘත්තයක වර්ගඵලය සමාන වෙනවා πr වර්ග කියන සූත්‍රයට. ඉතින් බලමු මේ πr වර්ග කියන සූත්‍රය කොහොමද හැදුනේ කියලා. ඉස්සෙල්ලාම අපි වෘත්තයේ සමාන කොටස් හතරකට බෙදාගමු. ඒ හතර එකතු කළා මෙන්න මේ වගේ නිර්මාණයක් කරාම ඔයාලට පේනවා මේකේ වක්‍ර පෘෂ්ඨ ඉතාමත් වැඩි. ඉතින් අපි ඉස්සරහට බලමු මේ වක්‍ර පෘෂ්ඨ අඩු කරලා කොහොමද හරි ජ්‍යාමිතියකින් යුත් නිර්මාණයක් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා වෘත්තයේ සමාන කොටස් 8කට බෙදුවම අර වක්‍ර පෘෂ්ඨ ප්‍රමාණය ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට වෘත්තය කොටස් වලට බෙදාගෙන යද්දී එක අවස්ථාවක් එනවා මෙන්න මේ වෘත්තය මගින් අපිට ඍජුකෝණාශ්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊට පස්සේ කොහොමද මේකේ වර්ගඵලය හොයන්නේ කියලා. ඉතින් ඔයාලට දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉතාමත් විශාල ප්‍රමාණයකට වෘත්තය බෙදුවහම අපිට හම්බ වෙනවා ඍජුකෝණාශ්‍රයක්. ඉතින් මේ ඍජුකෝණාශ්‍රය දිග වෙනවා වෘත්තයේ පරිධියෙන් භාගයක්. ඒ කියන්නේ 2π වලින් භාගයක්. එතකොට πr කියලා එනවා. ඒ වගේම වෘත්තයේ පළල එනවා r දිගට. ඒ කියන්නේ r විදිහට. ඉතින් πr වැඩි කිරීම r πr වර්ගය වෙනවා. එහෙම නැත්නම් වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය πr වර්ග වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි πr වර්ග කියන සූත්‍රය නිර්මාණය වෙන්නේ. ඉතින් ඔයාලට ලොකු ප්‍රශ්නයක් ඇතිනේ. මොකද්ද මේ φ කියන්නේ කියලා? φ නෙමෙයි π. ඉතින් මේ π කියන එක හැදුනේ මෙන්න මේ විදිහට. අපි දන්නවා වෘත්තයක අරය මෙන්න මේ විදිහට තියෙනවා. ඒ වගේම මෙතන මෙන්න මේකත් අරයනේ. හරි. ඉතින් අපි මෙන්න මේ වගේ පොඩි නිර්මාණයක් කරොත් ඔයාලට පේනවා මෙන්න මෙතන අපිට සමචතුරස්‍රයක් හම්බ වෙනවා කියලා. එක පැත්තක දිග r වෙච්ච මේ පැත්තේ දිග r වෙච්ච සමචතුරස්‍රයක් හම්බ වෙනවා. එතකොට මේ සමචතුරස්‍රයේ වර්ගඵලය කීයද? මේ සමචතුරස්‍රයේ වර්ගඵලය r වර්ග වෙනවා. නේද? මේ පැත්තත් r මේ පැත්තත් r. එතකොට මේකේ වර්ගඵලය සමාන වෙනවා r වර්ග.
ඉතින් ඔයාලා හිතන්න මේ වගේ වෘත්තයක අපිට මේ වගේ සමචතුරස්‍ර කීයක් අඳින්න පුළුවන්? අපිට අඳින්න පුළුවන් සමචතුරස්‍ර 4ක්. මෙන්න මේ විදිහට. එතකොට අපිට මෙන්න මේ R වර්ග කියන එක. එහෙම නැත්නම් මේ එක සමචතුරස්‍රයක වර්ගඵලය 4ෙන් ගුණ කරොත්. ඇයි අපි 4ෙන් ගුණ කරන්නේ? මෙන්න මේ වෘත්තය හැදෙන්න සමචතුරස්‍ර 4ක් ගියපු හින්දා. එතකොට අපිට එනවා වර්ගඵලයේ විදිහට 4 වරක් R වර්ග කියලා. හැබැයි ඔයාලට පේනවා මෙන්න මේ වර්ගඵලයේ කොටස අයින් කරන්න ඕනේ අපිට හරියටම වෘත්තේ වර්ගඵලය ගන්න. වෘත්තේ වර්ගඵලය ගන්න. අන්න ඒ හේතුව හින්දා තමයි මෙන්න මෙතන 4 වෙනුවට 5 කියන අගේ එන්නේ. ඉතින් ඔයාලා දන්නවා 5 කියන අගේ සමාන වෙනවා 7න් 22ට. එහෙම නැත්නම් සමාන වෙනවා 3.14ට. ඉතින් මේක ඉස්සල්ලාම හොයාගත්තේ ආකිබිඩිස් කියන විද්‍යාඥයා. ඊට පස්සේ ඉන්දියාවේ හිටපු තව ගණිතඥයෙක් මේකට පයි කියන අගය ආදේශ කරා. එහෙම නැත්නම් පයි වලට සමාන කරා. ඉතින් වෘත්තයක අපිට වර්ගඵලය පරිමාව වගේ දේවල් හොයද්දී මෙන්න මේ පයි කියන අගය ඉතාමත් වැදගත් වෙනවා. පළවෙනි ගාන කියනවා අරය 7 සෙන්ටිමීටර් වූ වෘත්තයක වර්ගඵලය සොයන්න කියලා. ඉතින් අරය 7 සෙන්ටිමීටර්ලු. R සමාන වෙනවා 7 සෙන්ටිමීටර්. ඉතින් වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය වල දන්නවා 5R වර්ග. අපිට පුළුවන් 5 වෙනුවට 7න් 22 දාන්න. අරය කීයද? 7යි. මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. මෙන්න මේ 7ට 7 කැපිලා 22 වරක් 7 කීයද? 154යි. මොනවාද? වර්ග සෙන්ටිමීටර්. අපි යන්න දෙවෙනි ගානට. විස්කම්භයේ 28ක් වූ වෘත්තයක වර්ගඵලය ගණනය කරන්න. මොකක්ද කියන්නේ විස්කම්භයේ 28ක් වූ වෘත්තයක්? ඔයාලා දන්නවා විස්කම්භය කියන්නේ මොකක්ද? අර ඒ වගේ දෙගුණයක් කියලා. ඉතින් මෙතනදී අපිට දීලා තියෙන්නේ විස්කම්භය D. D සමාන වෙනවා 28යි සෙන්ටිමීටර වලට. එතකොට R කියන්නේ මොකක්ද? R වෙන්නේ මොකක්ද? D බෙදීම 2 සමාන වෙනවා R. එතකොට R සමාන වෙනවා කීයටද? 14යි සෙන්ටිමීටර වලට. හරි. අපි ගාන හවුදමුකෝ. වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය සමාන වෙනවා 5R වර්ගයට. ඉතින් මෙතන අපිට දාන්න පුළුවන් 7න් 22 R විදිහට 14 වරක් 14 දාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ 7ට 14 කපලා අපිට 2යි කියලා ගන්න පුළුවන්. ඉතින් 22 වරක් 14 වරක් 2 සමාන වෙනවා කීයටද? 616යි සෙන්ටිමීටර් වර්ග. 616යි වර්ග සෙන්ටිමීටර වලට. අපි යන් තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ අපිට කියනවා අරය 14යි සෙන්ටිමීටර් වූ අර්ධ වෘත්තයක වර්ගඵලය සොයන්න. අර්ධ වෘත්තයක නෙමෙයි අර්ධ වෘත්තයක. හරි. මොකද්ද මේ කියන්නේ? අර්ධ වෘත්තයක් කියන්නේ හරියටම වෘත්තයකින් හරි අඩකට. වෘත්තයකින් හරි අඩකට තමයි අර්ධ වෘත්තයක් කියලා කියන්නේ. එතකොට අපි දන්න වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය සමාන වෙනවා 5R වර්ගයට. ඉතින් අර්ධ වෘත්තයක් කියන්නේ හරි අඩක් කියවනේ. එතකොට 5R වර්ග බෙදීම 2. එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් භාගය වරක් 5R වර්ගය කියලා. හරි. අපි බලමු
මේ විදිහට ගාන හදන්නේ කොහොමද කියලා. ඉතින් අපිට අරය දීලා තියෙනවා 14 සෙන්ටිමීටර කියලා. හරි. අපි දානවා භාගේ වරක් 7න් 22 වැඩි කරනවා අරය කොහොමද? අරය 14යි. අපිට පුළුවන් මේකට මේක කපන්න කීයද 4ක් 2යි. මේ දෙකට මේ දෙක කපන්න. එතකොට මෙතන දෙනවා 22 වැඩි කිරීම 14 කියලා. 22 වැඩි කිරීම 14 කියන්නේ කීයද? 308යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් 308ක් එනවා. මෙන්න මේ වෘත්තයේ වර්ගඵලය. අපි යන් 4 වෙනි ගානට. වෘත්තයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 154කි. එහි අරය සොයන්න. හරි. අපිට කියනවා මෙන්න මේ වෘත්තයේ වර්ගඵලය 154යිලු වර්ග සෙන්ටිමීටර්. හරි. අපි දන්නවා වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය ෆයි.ආර් වර්ගය කියලා. ඉතින් මේක අපි වර්ගඵලය දන්නවා 154යි කියලා. ෆයි වෙනුවට අපි 722 දාගමු. ආර් තමයි අපි දන්නේ නැත්තේ. ආර් හොයන්න ඕන. අපි ආර් හොයන්න කොහොමද කරන්නේ? මේ පැත්ත ආර් වර්ග තියාගන්නවා. ඔයාලා දන්නවා මෙන්න මේ වගේ භාගයක් මේ පැත්තට යද්දී උඩයට මාරු වෙලා යන්න. ඒ කියන්නේ 154 වැඩි කිරීම 7 බෙදීම 22 කියලා යනවා. ඒක සමාන වෙනවා r වර්ගයට. ඉතින් මේ පැත්තට එනවා 49ක් කියලා. මොනවාද? r වර්ග. ඉතින් මෙතන r තනි කරගන්න බෑ. මෙතන r වර්ගනේ තියෙන්නේ. ඒ හින්දා අපි වර්ගමූල දානවා. ඒ වගේම මේ පැත්තට වර්ගමූල දානවා. එතකොට මේ පැත්තේ r තනි වෙනවා. මූල 49 කීයද? මූල 49 7යි කියලා එනවා. එතකොට අරය සමාන වෙනවා සෙන්ටිමීටර් 7කට. අපි යම් පස්වෙනි ගානට. පස්වෙනි ගානේදී කියනවා අරය 21ක් වූ වෘත්තාකාර තහඩුවක වර්ගඵලය සොයන්න කියලා. අරය කීයක් තියනවද? 21යි සෙන්ටිමීටර්. වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය දන්නවා ෆයි.ආර් වර්ගය කියලා. ඉතින් ෆයි වෙනුවට 7න් 22 දාගන්න පුළුවන්. ආර් වෙනුවට 21 දාගන්න පුළුවන්. 21 කරක් 21. 7 නම් 1යි 7 3යි. 22 වැඩි කිරීම 3 වැඩි කිරීම 21. මේකේ උත්තරය එනවා කීයද? 1386යි වර්ග සෙන්ටිමීටර් කියලා. ඉතින් මේ තහඩුවේ සම්පූර්ණ වර්ගඵලය සමාන වෙනවා 1386යි වර්ග සෙන්ටිමීටර් වල. අපි යන් 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේදී අපිට කියනවා අරය 10 සෙන්ටිමීටර් වූ වෘත්තයක වර්ගඵලය ෆයි ඇසුරෙන් දක්වන්න කියලා. අරය 10 සෙන්ටිමීටර්ලු. මොකද්ද මේ ෆයි ඇසුරෙන් දක්වන්න කියන්නේ? ෆයි ඇසුරෙන් දක්වන්න කියන්නේ ෆයිට අගයන් ආදේශ කරන්නේ නැතුව ගාන හදලා ෆයි ඇසුරෙන් ලියන එකට. හරි අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. වෘත්තයක වර්ගඵලය සමාන වෙනවා ෆයි.ආර් වර්ගයට. හරි. අපි මේකට ෆයි වෙනුවට කිසිම අගයක් ආදේශ කරන්නේ නැහැ මෙතනදී. ඒතකොට අපි දන්නවා r වර්ග කීයද? 10 වැඩි කිරීම 10යි. එතකොට අපිට මෙතන ලියන්න පුළුවන් මෙතන 100ක් එනවා. එතකොට අපිට මේක වෙනුවට ලියන්න පුළුවන් 100යි ෆයි කියලා. එතකොට වර්ගඵලය අපි ලිව්වේ ෆයි ආශ්‍රය ෆයි ඇසුරෙන් ලිව්වහම තමයි 100යි ෆයි කියලා එන්නේ. එතකොට මෙන්න මේ වෘත්තයේ වර්ගඵලය 100යි ෆයි වෙනවා. 7 වෙනි ගානේදී කියනවා වෘත්තයක අරය දෙගුණ කළ විට එහි වර්ගඵලය කී වාරයකින් වැඩි වේද කියලා. හරි. ඉස්සෙල්ලාම අපි පළවෙනි වෘත්තය ගමුකෝ. පළවෙනි වෘත්තයේ අරය r. එතකොට අපි දන්නවා පළවෙනි වෘත්තයේ වර්ගඵලය සමාන වෙනවා ෆයි.ආර් වර්ගයට. අපි දෙවෙනි වෘත්තය ගමුකෝ. දෙවෙනි වෘත්තය මේ විදිහට අඳහම
අරය දෙගුණයකින් වැඩි කරාම නම් අපිට මෙතන දාන්න පුළුවන් 2r කියලා. එතකොට මෙතන වර්ගඵලය සමාන වෙනවා 5 2r. මේ 2r කියන්නේ එකක්නේ. 2r වර්ගයට. එතකොට මෙන්න මේ වර්ග නැති වෙන්නේ මෙන්න මේ විදිහට. 5 මෙන්න මේ දෙකටත් මේ වර්ගය අදාළ වෙනවා. rටත් මේ වර්ගය අදාළ වෙනවා. එතකොට 4යි r වර්ග. අපිට මේ 4 කියන එක ඉස්සරහට ගේන්න පුළුවන්. එතකොට 4යි 5r වර්ගය කියලා. එතකොට ඔයාලට පේනවා පළවෙනි එකේ 5r වර්ගයේ තිබ්බේ. දෙවෙනි එකේ 4යි 5r වර්ගයේ තියෙන්නේ. ඉතින් පළවෙනි වෘත්තයේ වර්ගඵලය 5r වර්ග වෙනවා. ඒ වගේම දෙවෙනි වෘත්තයේ වර්ගඵලය 4යි 5r වර්ග වෙනවා. ඉතින් ඔයාලට පැහැදිලිව පේනවා අරය දෙගුණයකින් වැඩි කරාම වර්ගඵලය 4 ගුණයකින් වැඩි වෙනවා කියලා. ඉතින් මේකට උත්තරේ තමයි අරය දෙගුණයකින් වැඩි කළ විට වර්ගඵලය 4 ගුණයකින් වැඩි වෙනවා. හරි. විශ්කම්භයේ 14ක් වූ අර්ධ වෘත්තාකාර මල් පාත්තියක වර්ගඵලය සොයන්න කියලා දීලා තියෙනවා. මොකක්ද කියන්නේ? විශ්කම්භය 14ක් වූ අර්ධ වෘත්තාකාර මල් පාත්තියක වර්ගඵලය සොයන්න. හරි. මේ තියෙන්නේ අර්ධ වෘත්තාකාර මල් පාත්තිය. මේකේ විශ්කම්භය කීයද කියන්නේ 14යි සෙන්ටිමීටර. විශ්කම්භය කියන්නේ සම්පූර්ණ මෙන්න මේ තියෙන දිගට. එතකොට විශ්කම්භය 14යි සෙන්ටිමීටර් නම් අරය කීයද? අරය මේ වගේ භාගයක් 7යි සෙන්ටිමීටර් වෙනවා. එතකොට අපි දන්නවා අර්ධ වෘත්තකයේ වර්ගඵලය සමාන වෙනවා භාගය වරක් 5r වර්ගයට. ඉතින් එතකොට අපි ලියන්න පුළුවන් භාගය වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම r වර්ග කීයද? 7 7. අපිට මේ 7ට මේ 7 කපන්න පුළුවන්. ඒ වගේ මේ දෙකට එතන 11යි කියලා කපන්න පුළුවන්. 11 22 11 7 77යි වර්ග සෙන්ටිමීටර් කියලා අපිට උත්තරේ එනවා. අපි බලමු 9 වෙනි ගාන. අරය 3.5ක් වෘත්තයක වර්ගඵලය සොයන්න. හරි. අරය කීයද කියන්නේ 3.5යිලු. එතකොට වර්ගඵලය සමාන වෙනවා 5r වර්ගයට. 5 කියන්නේ 7න් 22යි. අරය කීයද? 3.5යි 3.5යි. හරි. අපිට මෙහෙම කරන්න පුළුවන් 3.5 ඒවා 1යි 3.5 ඒවා 2යි 2යි 11යි. එතකොට 11 3.5 කීයද? 38යි 5යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. ඉතින් 9 වෙනි එකට උත්තරේ තමයි වර්ග සෙන්ටිමීටර 38.5 කියන්නේ. අපි 10 වෙනි ප්‍රශ්නට යමු. කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය අංශක 90ක් සහ අරය 7යි නම් එහි වර්ගඵලය සොයන්න. හරි. ඒ කියන්නේ මොකක්ද? ඉතින් මේකට මේ අංශක 90ක් කියන්නේ. ඉතින් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? වෘත්තයකින් කෑල්ලක් කපලා ගත්තාම හරියට නිකන් කේක් එකකින් කෑල්ලක් කපලා ගන්නවා වගේ. ඉතින් අංශක 90ක කෝණයක් නේ මෙතනදී අරන් තියෙන්නේ. අංශක 90ක කෝණයක් කියන්නේ වෘත්තයකින් කොච්චර ප්‍රමාණයක්ද? හරි. 4න් එකක්නේ. වෘත්තයකින් 4න් එකක්. ඒක ආවේ මෙන්න මෙහෙම. වෘත්තයක අපිට මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ලියන්න පුළුවන් අංශක 360න් කීයක්ද කියලා. හරිද? එතකොට අංශක 360න් අංශක 90ක් තමයි මෙන්න මේ කියන කේන්ද්‍රික ඛණ්ඩය. ඉතින් අංශක 360න් 90 වැඩි කරනවා කීයද? 5r වර්ගයෙන්. එතකොට අපිට මෙතනට එනවා 1යි කීයද? 4යි 4න් 1 වැඩි කරනවා 5r වර්ගයෙන්. 4න් 1 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම r වර්ග කීයද? 7 7. අපිට මේ 7ට මේ 7
කපන්න පුළුවන්. එතකොට මෙතනට උත්තරේ එනවා 38.5 වර්ග සෙන්ටිමීටර් කියලා. ඉතින් අපි ඉස්සරහට වෘත්තයක වර්ගඵලය හොයන මීට වඩා අමාරු ගණන් ටිකක් අපි හදනවා. දැනට ඔයාලා කරේ වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය ඔළුවට දාගන්න හදපු පොඩි ගණන් ටිකක් විතරයි. ඉතින් අපි නැවත හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින්. ඔයාලා මේ එකතු වෙලා හිටියේ SFT මාස්ටර් ක්ලාස් එකත් එක්ක. එහෙනම් ජය වේවා.